ඔය වගේ software මේ ඔක්කොම generic softwares නේ. හරි. අපි කියන generally අපිට use කරන්න පුළුවන් softwares, right? එතකොට ඔයා මේ software එක පොඩ්ඩක් use කරලා බලන්න ඕන. හරි. මේ commands වලින් මොකද වෙන්නේ? හරි. මෙන්න මේ tools වලින් මොකද වෙන්නේ? හරි. ඔගේ tools උත් තියෙනවා. right? එතකොට එහෙම use කරලා බලලා කියන්නේ basic ටික ඔයාට පුළුවන් ඔය software එක නිකන් ඔයාම use කරලා බලලා ගොඩ දාගන්න. හරි. මොකද දැන් බේසික් ටිකට කෝස් වලට යන්න අවශ්‍ය වෙන්නේ නෑ ළමයි. මොකද හේතුව ඒ ටික ඔයාටම ගොඩ දාගන්න පුළුවන් දෙයක්. හරි. ඔයාම software එක use කරලා ඔයාට පුළුවන් ඒක ගොඩ දාගන්න. හරි. ඊට පස්සේ ඇඩ්වාන්ස් ටිකට එක සමහර ඒවා තියෙනවා ඒවා ඇඩ්වාන්ස්. ඇත්තටම ඇඩ්වාන්ස් කියන එකේ මීනින් එකත් ඇත්තටම ඔයා නොදන්නවා කියන එක තමයි. හරි. ඇඩ්වාන්ස් MS Word එහෙම නැත්නම් ඇඩ්වාන්ස් Excel කියලා කියන්නෙම කියන්නේ මොන හරි දෙයක් ඇඩ්වාන්ස් කියන්නෙම අපි කියන දන්නේ නැහැ කියන එකනේ. හරි. ඒක තමයි සරල අදහස. හරි. ඒක වෙනම දෙයක්. කොහොම හරි අර බේසික්ස් ටික ඔයා ගොඩ දාගත්තට පස්සේ හරි ඔයාට පුළුවන් කෝස් එකක් ෆලෝ කරලා ඒ ඇඩ්වාන්ස් තියෙන කොටස ගොඩ දාගන්න. ඒකට පුළුවන් ඔයාට ලෙක්චර් කෙනෙක් ගාවට මොකක් හරි කැම්පස් එකට ගිහිල්ලා කරන්න. එහෙම නැත්නම් ඔය ෆ්‍රී කෝසස් තියෙන Coursera වගේ ඒවල ඒකකින් ඔයාට ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔප්ෂන් එකකට ඔයාට යන්න පුළුවන් ඇඩ්වාන්ස් ටික කරන්න. හැබැයි බේසික්ස් ටික පුළුවන් ඔයාටම මේක යූස් කරලා ගොඩ දාගන්න. හරි. right.